ඉස්කෝලේ හිටපු පොඩිම එකාට මං ගැහුවා. මම මේ ඩම්බෙල් එක උස්ස උස්සයිද්දි ඌ කිලෝ 5 ඩම්බෙල් එක මගේ ඉලේට කූඩුව කැඩෙන්න අතෑරියා. අන්න අරු තමයි චෙස්ටර්. උස අඩි 4යි අඟල් 11යි බර රාත්තල් 85යි. හැබැයි ඉස්කෝලේ හිටපු අන්තම චණ්ඩියා ඌ තමයි. ඇයි දන්නවද? ඌට හිටියා යෝධයෝ වගේ අයියලා දෙන්නෙක්. අඩි 6යි අඟල් 6ක් උසයි. සතෙක් වගේ. ඒකට බයි කවුරුත් චෙස්ටර්ට අතක්වත් තිබ්බේ නැහැ. ටීචර්ට කිව්වට ටීචර්ලත් විශ්වාස කරේ නැහැ මේ පොඩි එකාට එහෙම ගහන්න පුළුවන් කියලා. මාස 3ක් යනකම් මට hina වෙන්නවත් බැරුව හිටියේ. සතියකට පස්සේ ඉතිහාස පීරියඩ් එකේ මම මගේ කනට කරලා ඇහුවා කොටියෙක්ගේ නියපොතු පාරක් කාලා තියෙනවද කියලා. එහෙම අහලා පැන්සලකින් මගේ පිටට මැන්න යකෝ මේ කොළුකාරයා. එතන ලේ විලක් වුණා. මැහුම් 7ක් දාන්න වුණා. ටීචර් ඇහුවම කවුරුවත් දැක්කේ නැහැ කියලා උන් ඔක්කොම අහක බලාගත්තා. මූට මාර සතුටුයි. ඊට පස්සේ දවසක් මූ යකඩ බේස්බෝල් බැට් එකකින් මගේ දනිස්සටම ගැහුවා. මාසයක්ම මම කොරගගා හිටියේ. තාම අතී ගහද්දි රිදෙනවා. මම අම්මටවත් කාටවත් මුකුත් කියන්න ගියේ නෑ. මම මේක බලා ගන්නවා කියලා හිතාගත්තා. මම කික් බොක්සින් පටන් ගත්තා. මුලදී නම් හොඳටම ගුටි කෑවා. හැබැයි පස්සේ මම වැඩි අල්ලගත්තා. චෙස්ටර්ගෙන් කාපු හැම පාරක්ම මම මතක තියාගත්තා. මට ස්කෝලර්ෂිප් එකක් තිබ්බ නිසා ඒක නැති වෙයි කියන බයට ඉස්කෝලේ අන්තිම දවස් වෙනකම් මම ඉවසන් හිටියා. අන්තිම දවසේ මම කිලින්ම චෙස්ටර් ගාවට ගිහින් ඇහුවා. "ඒ චෙස්ටර් කොටියෙක්ගේ නියපොතු පාරක් කාලා තියෙනවද කියලා?" ඌට වචනයක්වත් කියන්න කලින් මම නිලුවා නිලිල්ලක් පන්ච් කික්ස් ඔක්කොම දීලා කටටම දුන්නා. කට්ටියම ෂොක් වෙලා සද්ද නැතුව බලන් හිටියා. ඔන්න එතකොට මාර ගියේ අයියලා දෙන්න සෙනගසින් මගේ ඉස්සරහට ආවා. "වරින්කෝ බලන්න අපිටත් ගහන්න" කියලා. මම උන් දෙන්නගේ මූණට කිලින්ම බලලා කිව්වා. "උඹලා මාව මරයි. හැබැයි මම යද්දි උඹලා දෙන්නගෙන් එකෙක්ව හරි මරන් තමයි යන්නේ" කියලා. අම්මෝ උන් දෙන්න සද්ද නැතුව පස්සට ගියා. සයිස් එක විතරයි. උන් කවදාවත් ඇත්තටම කාගෙන්වත් ගුටි කාලා තිබ්බේ නැහැ. චෙස්ටර්ගේ ඇටකටු 17ක් කැඩිලා. මාස 4ක් බටීකින් තමයි කෑවි බීවි. උගේ අම්මලා තාත්තලාවත් පොලිසිය ගියේ